ලෝකේ බලින් වැඩිම මොකද? ජීවන්තිත් එක තමයි ජීවන්තිත් දාන තියෙන්නේ. කිලෝ 60 බරයි. මේ චේන් එක ග්‍රෑම් 2යි. කිලෝ බලන්න කොහොමද ගණන් දෙන්නේ? පෙන්ඩන්ට් එක බලන්න මට පෙන්ඩන්ට් එක බලන්න. මේක ලස්සනයි. ලස්සනයි ගන්නවද නැද්ද කියලා හිතන්න. ආ කියනවා නැහැ කියලා එනවා මට අරන් දෙන්න. ඒ ස්පයිස් එකේ වෙඩින් ඩ්‍රින්ක්ස් එක තියෙනවා, නෝමල් ඩ්‍රින්ක්ස් තියෙනවා. මුස්කොල්වා මේ අපි කලින් මාස ගානකට කලින් මේ එනකොට මේ පූස දැක්කා අපි වීඩියෝ එකක් දැම්මා මේ පූසේ. දැන් මූ අපි එවුවා දැන් මේ ඒවා හම්බුනේ නැහැ. දැන් තමයි යන්න කිට් වෙලා දැන් අපි දැක්ක හම්බෙන්නේ. Hello guys. ඉතින් කොහොමද? ඔන්න කොට කාලයකට පස්සේ අපි වීඩියෝ එකක් අරන් ආවා. අද අපි ඇවිල්ලා ඉන්නේ ගෝල්සෝන්. ඉතින් අපි ගියා සාජ ගෝල්සුක් එකට දවසක්. ඒක වීඩියෝ එක දාලා ඇති. ඉතින් කිව්වා අපි ඩුබායි ගෝල්සුක් එකට යනවා කියලා. දැන් ඉතින් ගොඩ කාලෙකින් මේ පැත්තට ආවා. ඩුබායි ගෝල්සුක් එකට. දැන් අපි ඉන්නේ මේ මෙතන අල්රස් මෙට්‍රෝ ස්ටේෂන් එක ළඟ. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යනවා නම් මෙතන අල්රස් මෙට්‍රෝ ස්ටේෂන් එකේ බහලා එන්නත් පුළුවන්. නැත්නම් ගෝල්සුක් මෙට්‍රෝ ස්ටේෂන් එකේ බහලා එන්නත් පුළුවන්. බහලා මෙන්න මෙතන මෙට්‍රෝ ස්ටේෂන් එකේ තියෙන්නේ මේ පැත්තට යන්න තියෙන්නේ. දැන් අපි යමු. ඩුබායි ගෝල්සුක් මෙට්‍රෝ ස්ටේෂන් එකට වඩා මෙතන අල්රස් මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බහලා එනවා නම් ළඟයි. හරි අපි ඉස්සරහට යමුකෝ. දැන් අපි ගෝල්සෝක් එකේ ඇවිල්ලා ඉන්නේ ගේට් 1 එකේ. ඔව් මෙතන මේ අල්රස් වලින් ආවට පස්සේ මේ ගෙතර ගේට් නම්බර් 1 එක මේ තියෙන්නේ අපි ආවේ මේ පැත්තෙන්. මෙතනින් ඇවිල්ලා තමයි මෙතෙන්ට ආවේ. ගේට් 1 එකට තමයි ඔයාලට එන්න පුළුවන් මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බහලා. අපි ඇතුළට යමු එන මොනවද අද අපි ගන්න කියලා බලන්න. මෙතන තියෙන මේ ගේට් නම්බර් 1 එකේ යනකොටම තියෙන්නේ මොකක්ද කියලා මෙතන මේ ආවල් මොකෝ මුද්දක් තියෙන මේක තමයි ලෝකේ බලින් වැඩිම මුද්ද. ජීවන්තිත් එක තමයි ජීවන්තිත් දාන තියෙන්නේ. කිලෝ 60 බරයි. මේක විකුණන්නේ නෙවෙයි තියෙන ප්‍රදර්ශන කරන්න පුළුවන්. මේ ගිනස් රෙකෝඩ් එක. මේක ගහපා ඊට පස්සේ අර පැත්තෙන් ගහලා තියෙන විස්තරේ. මේ ෂොප් එකේ මේ විදිහට ඩිස්ප්ලේ දාලා තියෙනවා. ඒ නෙක්ලස් එහෙම සෙට් එකක් තියෙනවා. කොහොමද මේ පෙන්ඩන්ට් එක? iPhone එකක් විදිහට තියෙන්නේ. වෙති දෙවෙනි එක. ඒක iPhone එකක් විදිහට තියෙන iPhone පෙන්ඩන්ට් එක. ඉතින් මේ තියෙන වල නෙක්ලස් ඉයරින්ග්ස් ඒ සෙට් එක තමයි තියෙන්නේ. ඇත්තරේ බුදුහාමුදුරුවෝ ස්ටැචු එකක් තියලා තියෙනවා. එක එක ආගම් වල ස්ටැචු තියලා තියෙනවා. ඇත්තරේ බුදුහාමුදුරුවෝ තියෙනවා ලස්සනයි. ස්ටැචු එකක් තියලා තියෙනවා. මෙතන මේ ක්‍රවුන් වගේ දාලා තියෙනවා. මේ ටිකේ තියෙන්නේ නෙක්ලස්. මේ විදිහට තමයි පේන්නේ. මෙතන මේක ඇතුලේ ජුවලරි කඩවල් විතරක් නෙමෙයි ස්පයිසස් කඩවල් එහෙමත් තියෙනවා. මේ ටිකේ තියෙනවා ඉයරින්ග්ස්, රින්, ඒවත් මේ ටිකේ තියෙනවා. ලස්සන ඒවා වස් කරද්දීම දාන රින් ඒ වගේ ලස්සන ඒවා තියෙනවා. මාර ඒවා කැරට් 18. ඒ වුණාට මාරම ලස්සනයි. වෙඩින් වලට දාන්න ඊට පස්සේ වෙඩින් රින් වලට සපෝටර් එකක් විදියට දාන්න. ලස්සන විදියට ඩිසයින් මේ වගේ ෂොප් වල ඩිස්ප්ලේ දාලා තියෙනවා.
ඒ වගේ තමයි මේ සමහර ෂොප් වල ගහලා තියෙනවා වීඩියෝ ෆොටෝ ගන්න තහනම් කියලා. තාම ප්‍රයිස් චෙක් කරන්න ගියේ නෑ ෂොප් ඇතුළට. ඒ ගියාට පස්සේ ඔයාලට පෙන්නන්නම් ඩිසයින් එක කොහොමද මිල ගණන් අද ගෝල්ඩ් රේට් එකත් එක්ක යන්නේ කියලා. අන්න ලස්සන වෙඩින් රින් එකක් අපි ෂොප් එකකට ආව චේන් එකක් බලන්න. මම චේන් එක කරන් දෙන්නේ. 1190 කීයද ග්‍රෑම්? this 22. Yeah, 22 gram. So you just try to answer. 90 ना 90 ये लगभग मुझे 10 මේ චේන් ටයිප් එකට කියන්නේ V chain කියලා. This is V chain, right? Yeah, it's reaching. So length also perfect. Like you just try to, and the weight also is exactly 7.98. It's almost 800 grams. Length around 20. මේ try කරන්න යන්නේ අපි බලමු මොන වගේ පේන්නේ. මේ shop එකේ zero making charges කියලා මේ ආයෙ බලන්න. ඒක අවුල් නැහැ ගොඩක් දික් වෙනවා. ඒකනේ shape එක. කීයද ග්‍රෑම්? 7.9කට. අපි කලින් මේ බැලුවා ඒ ගානම වගේ තමයි නේ බලන්න. ඒ මාළේ මේක zero making charge 3105ක් දිරාම්. එදා රේට් එක 80.3යි. මං දන්නම් රුපියල් වලින් කීයද කියලා. ඉතින් මෙන්න මේ තියෙන එදා ගෝල්ඩ් රේට් එක අපි ගියේ 2025 මයි මාසේ 11 වෙනිදා. මොනම තමයි රේට් එක තියෙන්නේ. කැරට් 24 21 18. කැරට් 22 371යි. පොඩි බෑන්ගල්ස් තියෙනවා මෙතන වෙඩින් රින්ග්ස් තියෙනවා මේ අන්ස්ටෝන් අල්ලපු ලස්සනයි ඒවා එන්නේ 18 කැරට් වෙනවා 18 කැරට් තමයි මේ වැඩි engagement ring wedding ring එක දාලා සපෝට් එකක් විදියට දාන්න මේ වගේ ring මාලා මේ ඉස්සර අපි දවස්වල අවුරුදු ෂොප් එකේ එනකොට මේ දේ ලස්සන තිබුණේ දැන් ලස්සන ඩිසයින් මේ සමහරේ මේ ඩයමන්ඩ් එකත් එක්ක තියෙන්නේ එතන ටිකක් මිලයි 18 කැරට් එක ඩයමන්ඩ් එක අරලා තියෙන්නේ අපි මේ ලංකාවේ කඩයක් තියෙනවා සාරිතා ජුවලරි කියලා. අන්න ඒක හොයාගෙන තමයි යන්නේ. මේ ගෝල්ඩ් සූකින් එළිය හරි.
ගෝසුක්කෙන් ඒ වගේ ලොකු කඩ තියෙනවා. මේකත් අපි ළඟට එනවා. දැන් අතන සාරිතායකට ගිහලා එනකම මේ දිගේ එනවා. මොකද සාරිතායකට 9ට වහනවා. අපි එතෙන් යනවා. සාරිතායක හොයාගෙන කිලෝමීටර් එකක් විතර ඇවිදගෙන ආවා. එතන ෂොප් එක ගාවට ගිහලා තමයි හොයාගන්න බැලුවේ මේ වෙබ් එකේ බැලුවේ කීයද වෙලාව කියලා. 6:00ට ඒක වහලා. ඔව් මම කලින් එක දැක්කේ 9ට වහනවා වගේ කලින් බලපු දවසක. ඒ වුණාට 6:00ට වෙනකොට ඒක වහලා. ලංකාවේ ගන්න නිසා ගියේ. එතනන් දෙන්න ඉතින් ආය ආපස්සට ආව කිලෝමීටර් විතර ගියා. ගෝසුක්කෙන් එළිය තමයි ඒක තියෙන්නේ. දැන් ඉතින් මේ ආපස්සට ආවා. දැන් අපි මේ මෙතන යන ඉස්සරහ පාරේ තියෙනවා ෂොප් එක කට්ටිය ඉන්නකොට අපි ඒ ටිකෙත් බලාගෙන බලමු අද අපි මාලයක් ගන්න පුළුවන් මේද කියලා නැති වුණොත් අපි වෙනදා බලමු. අද රේට් එක දිනාම් එක රුපියල් 81.3යි. අපි කියන්නම් කීයද කියලා රුපියල් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන දවසේ වෙද්දි තව පොඩි ගාණක් වෙනස් වෙන්න පුළුවන්. ඔව් එහා මෙහා වෙන්න පුළුවන් අද වෙන. අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් දිනාම් එකක් කීයද ලංකාවේ රුපියල් වලින්. අපි බලන ඒ චේන් වල ඒ වගේ මාමිල කීයද කියලා අපි කන්වර්ට් කරලා ඔයාලට දාන්නම් වීඩියෝ. ඔයාලට බලන්න. අපි කලින් වීඩියෝ වලත් අපි එහෙම කන්වර්ට් කරලා දාලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ අපි ඒක දාන්නම්. හරි අපි දැන් ගිහින් බලමු මෙයාගේ ලක්කෙත් කොහොමද කියලා. ලක්ක හොඳ වුණොත් මෙයාට අද මාලයක් හම්බ වෙනවා. නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔව්. මේ තියෙන ගෝල් සෝක් එකෙන් එළියෙන් ගෝල් සෝක් එකට මීටර් 400ක් වගේ මෙහාට ආවට පස්සේ තමයි මේ ටික තියෙන්නේ. මේ ටිකේත් හොඳ ජුවලරි ෂොප් ටිකක් තියෙනවා. සමහර ෂොප් වල zero making charges. ඒක නිසා මේ අපි දැන් අතන ෂොප් එක ඕපන් කරලා නැති නිසා මේ පැත්තේ ෂොප් වලට යනවා. මෙතන තියෙන මලබාර් එක තියෙනවා. ඒ වගේම මෙතන ඉස්සරහා තියෙනවා තව ෂොප් එකක් තියෙනවා. මෙතනින් අපි එද්දි මේ ඉස්සරහා තියෙන ඒ ෂොප් එකේ තිබ්බා zero making කියලා. අපි ඒ ෂොප් එකට යන්න තමයි බලාගෙන යන්නේ. ඒකෙත් බලලා නැති වුණොත් මලබාර් එකේ මේ මෙතන ෂොප් එකේ මේ ටිකෙත් බලාගෙන අපි බලමු කොහොමද කියලා. Tanggal. Zero making charges කියලා තමයි ඒකේ. Zero making. Let's see. අපි දැන් මෙතන මේ ෂොප් එකේ මේ අතර තමයි මේ තියෙන්නේ. අපි බලන්නේ මෙන්න මේ ෂේප් එකේ මේ චේන් එකක් තමයි බලන්නේ. Yes Nona, this only. මේ පොඩි නේද? balance you can pay. මේ දෙකක් තමයි ගන්න වෙන්නේ. අපි ආවා මේ තව ෂොප් එකක. Length around 20 inches. මේකට තව චේන් එකක් 20 inches. This is 7.4, 13 grams. 8.4, this is 9.5, and this is 9.7. This is base 20. කීයද ගෑ? මේක 8.5. අරගෙන 9.26ක්. බලමු. මේකින් charge කීයද? Weight will increase. මේ ෂොප් එකේ ෆ්ලෝර්ස් දෙකක් තියෙනවා. මේ ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි චේන් එහෙම තියෙන්නේ. චේන් පෙන්ඩන්ට් එහෙම තියෙනවා. මේ තියෙන්නේ ගර්ල්ස් ලාගේ පෙන්ඩන්ට් තියෙනවා. ඒවට මැච් වෙන විදිහ ඉයරින්ග්ස් ඒ විදිහට සෙට් කරලා තමයි තියෙන්නේ. මේ ටිකෙම තියෙන්නේ ඒ විදිහේ. Boys type එකේ wedding rings එක තියෙනවා. normal rings තියෙනවා.
බ්‍රේස්ලට් එක try කරලා බලන්න යන්න බලමු මොන වගේද කැමති වේද කියලා. right මාට දිගට තියෙන්නත් ඕන මහතල තියෙන්නත් ඕන. දැන් එක ෂොප් එකකින් විතර ඒ වගේ හොඳ එකක් හම්බුනේ උනාට එතනින්. නැත්නම් මෙතෙන්ට ආව බලමුකෝ. එදින අපි බලමු චේන් එකේ ප්‍රයිස් එක. නිකන් තමයි මේ ෂොප් එකේ වැට් එක යනවා 110ක්. මේ වගේ ඩිස්ප්ලේ දාලා තියෙනවා අද දවසේ කොහොමද රේට් එක යන්නේ කියලා. අපි මේ වෙන ෂොප් එකට ආවා මලබාර් කියලා ෂොප් එකක්. මේක ඉන්දියන් වෙන්න ඕනේ. ගොඩක් කස්ටමර්ස්ලා ඉන්නවා මේකේ. ගොඩක් මුස්ලිම් අය වගේ අය ඉන්නවා. ඒක නිසා වීඩියෝ ගන්න සමහර අය කැමති නැහැ වීඩියෝ ගන්නවට. ඒක නිසා අය මෙතන මලබාර් එකෙත් මේ try කරලා බලන්න ආවා. ඒකත් සෙට් නෑ කොටයි. හරි. මේ චේන් එක ග්‍රෑම් 4.2යි. 20 inches. බලමු අපි කොහොමද ගණන් කරන්නේ. මේ පොන්දරයි 66යි දාන ග්‍රෑම් වලින්. අවාසනාවන්ත 4 වෙනි කඩේ නෑ 10 වෙනි කඩේ විතර මලබාර් එක සෙට් වෙන්නේ නැහැ. දැන් අපි ආපහු යන කලින් ආපු කඩේටම යනවා බලමු ඒක ගන්න පුළුවන්. මලබාර් ගෝල්ඩ් ඩයමන්ඩ් එකට ඒකේ මේකේ charge එක තමයි මේගොල්ලෝ වෙනස් කරලා දෙන්නේ. ඒකේ අද ප්‍රොමෝෂන් එකක් කියලා සාමාන්‍යයෙන් ඒගොල්ලෝ 10% මේකෙන් charge කරනවා. අද 4.16 වගේ තමයි දැන් එකම ග්‍රෑම් ගාන අපි එකම චේන් එක චෙක් කරා. පොඩ් ඩිරාම් 80 ගානක වෙනසක් තියෙන. ඩිරාම් 80 ගානක් කියන්නේ ලංකාවේ ගානෙන් සාමාන්‍යයෙන් 6000ක් වගේ තමයි. 6000ක වගේ වෙනසක් තියෙන. ඉතින් මෙහි ලංකාවේ ගානේ අපි බලමු මේකෙන්වත් ගන්න පුළුවන් වේද කියලා. ඊරෙන්ද ඔබ මේ තියෙන ලොගෝ එක. More pendant has video. This one, man? Like this one? Yeah. Simple design. ඒ රෝලේ 0.9. මම බලන්නේ මේ වගේ සිම්පල් ඩිසයින් එක. ඒක නිසා තමයි පොඩි කොමාරි අන්තිමට යනවා. දැන් ලියවිල්ලිය සම්පූර්ණ කරනවා. Can I give you the rates ID? මේ ටැග් අරන් දෙන්නේ මගේ ගානේ. මේ සතුටින් ඉන්නේ අපි නම් ගිය ටික සම්පූර්ණ කරනවා. යාගේ තිබ්බ එක මාලයක් මම කැඩුවා මේ වෙනුවට අරන් දෙන්න. සතුටුයිද? ඔව්. බල්ල කියන්නේ සතුටුයිද කියලා මේ බල්ල. සතුටුයි නේ? අපි මේ ෂොප් එකෙන් තමයි ගන්න. අපේ ගෝල් සෝක් එකේ පුරාවටම ඇවිද්ද ඒවා හොයාගන්න බැවුණා. ඊට පස්සේ මේ අතර මගේ තමයි මේ ෂොප් එක හම්බුනේ. මේකෙන් තමයි ගන්න. පෙන්ඩන්ට් එකම ඕන කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වුණාට මේ හැම පෙන්ඩන්ට් එකක්ම මේගොල්ලෝ ගාව තියෙන්නේ මේ රියල් ඩයමන්ඩ් වලින් තියෙන්නේ. ඒක නිසා ප්‍රයිස් එක ග්‍රෑම් ගාන අඩුයි ගෝල්ඩ් වල. ග්‍රෑම් එකක් ඒ වගේ පොඩි ගානක් තමයි ග්‍රෑම් තියෙන ගෝල්ඩ්. ඒ වුණාට රියල් ඩයමන්ඩ් තියෙන්නේ. ඒක නිසා මේ ප්‍රයිස් එක වැඩි. ඔන්න අන්තිමට තංගලාස් එකෙන් තංගල්ලේ ගෝල්ඩ් ෂොප් එකෙන් ගත්තා. ඉතින් අපි ෂොප් 10ක විතර ගිහලා අන්තිමට චේන් එකක් අරන් ඉතින් දැන් අපි ගෝල් සුක්කේට එළියට ඇවිල්ලා මට මාලයක් ගත්තා. දැන් ආයේ ගෝල් සුක්කේ ඇතුළට යනවා. මම දැන් කඩවල ගොඩක් වහන්න යන්නේ. දැන් වෙලාව 10යි. 9:56. මෙයාට මාලයක් අරන් දුන්නා. දැන් මට පෙන්ඩන්ට් එකක් අරන්. ඔව්. මෙයාට පෙන්ඩන්ට් දෙකකුයි තව ඉයරින්ග්ස් දෙකකුයි අරගන්න තමයි යන්නේ. අපි බලමු මෙතන අද බැරුණොත් වෙන දවසක හරි ඇවිල්ලා ගන්න ඕන. අපි බලමු ආයේ ඇතුළට.
අපි මෙතන මේ මලබාර් ගෝල්ඩ් ඩයමන්ඩ් එකට යන්න හදන්නේ ගෝල්ඩ් සුක් ඇතුලේ. මෙයාට ඉරින් එකකුයි පෙන්ඩන්ට් එකක් ගුණා. ගිහින් බලමු. පෙන්ඩන්ට් එක බා මට පෙන්ඩන්ට් එක බලන්න. මේක ලස්සනයි. ඒක ලස්සනයි ගන්නවද නැද්ද කියලා හිතන්න. ආ කියන ඕනේ නැහැ කියලා එනවනේ මට අරන් දෙන්න. මොකද ගන්නවද? අපි මේ බලපු පෙන්ඩන්ට් එක ඇන්කර් ඩිසයින් එක 865ක් වුණා. ඔව් 880 ගාන ඒගොල්ලෝ ඩිස්කවුන්ට් දාලා 865ක් ගාන 15 ඩිස්කවුන්ට් දාලා ලාස්ට් ප්‍රයිස් කියලා හැවුවට පස්සේ ඒගොල්ලෝ ආපහු චෙක් කරලා කියනවා ඒගොල්ලෝ මේකින් charge එක පොඩ්ඩක් එහාට මෙහාට කරලා වෙනස් කරලා කියනවා. මේගොල්ලෝ කියන ගානටම ගන්න ඔයාලා ආවත් ඒගොල්ලෝ ඩිස්කවුන්ට් එකම දාලා දෙනවා. ඔව් ඩිස්කවුන්ට් දාලා දෙනවා. අනික මේ කියන ගානට ගන්නතෝ පොඩ්ඩක් ආපහු එන්නම් එහෙම කියලා පොඩ්ඩක් යන්න වගේ try කරන්න. ඊට පස්සේ ලාස්ට් ප්‍රයිස් එකට එහෙම දාලා දෙනවා. ආපහු බලන්නම් එහෙම කියලා ඒගොල්ලොන්ට මේකින් charge තියෙන කඩවල වල ඒගොල්ලොන්ට මේකින් charge එක අඩු වැඩි කරන්න ඒ කියන්නේ අඩු කරන්න පුළුවන්. ඒ නිසා ඉතින් අපි උපරිම බලන්න ඕන අපිට වාසියක් වෙන විදියට ගන්න තමයි. ඉතින් ඔයාලා කතා කරන විදියට තමයි නැත්නම් ඒගොල්ලෝ කියන ගානටම ගත්තොත් ඒ ගානටම ගෙවලා අරන් එන්න තමයි. ඔව් දැන් චේන් එකක් ගත්තා දැන් තව බලන්න මේ අද දරුණත් පස්සේ හරි පෙන්ඩන්ට් එකේ කරාවි දෙවි ගන්න. ඔව් දැන් රෑ වෙලා තියෙන ගොඩක් ෂොප් වහලා තියෙන්නේ. අනික දැන් සාමාන්‍යයෙන් හොඳ ෂොප් වහලා නැහැ. අපි තව ෂොප් එකකට ආවා පෙන්ඩන්ට් එක බලන්න. මේ තියෙන ෂොප් එක මාවල් පෙන්නන මේ තියෙන බ්‍රේස්ලට්. මේ තියෙන ලස්සන බ්‍රේස්ලට් තියෙනවා. පුස්කොළුවා මේ අපි කලින් මාස ගානකට කලින් මේ එනකොට මේ පූස දැක්කා. අපි වීඩියෝ එකකුත් දැම්මා මේ පූසගේ. ඔව් ෆොටෝ එහෙම. දැන් මූ අපි එවුවා දැන් මේ මේවා හම්බුන්නේ නැහැ. දැන් තමයි යන්න කිට් වෙලා දැන් අපි දැක්ක හම්බෙන්නේ. Hai, puskolu? චූටි මල්ලි. මේ පුතා. So මෙයා ගෝල් සුක් එකේ වෙන්නලා මෙයාගේ පාට ගෝල් පාට ලැබිලා තියෙනවා. ඔබ යන්න නංගිනා. කලින් සාජය ගෝල් සුක් එකේ වීඩියෝ එකේ ලින්ක් එක උඩින් මෙතන උඩින් දාලා තියන්න. එහෙනම් ඉතින් guys දැන් අපි යන්න තමයි හදන්නේ. දැන් වෙලාව 10:00යි. දැන් මේ කඩවල සීරම වගේ වහන්න හදන්නේ. අපි ආයෙනවා මෙයාට මේ පෙන්ඩන්ට් එක කරාවි දෙවි ගන්න දවසක. හොයා ගන්න බැරිුණා. ඉතින් අදට අපි ගෝල්ඩ් shopping කරලා ඉවරයි. අවසානයේ අදට ගන්න පුළුවන් වුණේ මෙන්න නෙක්ලස් එකක් විතරයි. ඊළඟ වීඩියෝ එකකට හම්බ වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. අපේ channel එක subscribe කරලා like කරලා යාගන්න ඉස්සරහට දාන updates මොනවද කියලා බලන්න. ඔයාලට පුළුවන්. ඉස්සරහට ගොඩක් වීඩියෝ දාන්න බලන්න ඉන්න shopping videos, ඒ වගේම traveling videos. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. bye.